රයිට් ඉතින් good evening හැමෝටම ඔන්න ගෙනත් තියෙන ඔයාලට එදා වගේම Bitcoin update එකක්. ඔයාලට මතකද එදා Bitcoin එකේ update එකක් දුන්නා සහ ඒකේ live entry එකක් දුන්නා YouTube channel එකේ. මේක මේ annual profit එකේ run වුණා. 100 වගේ profit එකකට ගියා. දැන් ආයෙ ඔන්න Bitcoin එකේ update එකක් එල්ලපු නිසා ඔන්න කට්ටියට update එකක් ගෙනත් තියෙනවා. අපි බලමු Bitcoin එකට මොකක්ද වෙයිද කියලා. මම ඉස්සෙල්ලාම කරන්නේ 1 week එකට පොඩ්ඩක් shift වෙන එකට මම මේ කලින් analyze එකක් video එක කරන්න කලින් පරක්කු වෙන නිසා මම analyze එකක් කළා. right. මම එතන ඉන්නම් 1 week එකට 1 week එකට ආවට පස්සේ මට පැහැදිලිව පේන දෙයක් තමයි මෙන්න මේ සතිය right මෙන්න මේ සතියේ liquidity මෙන්න මේ විදිහට market එක shift කරලා තියෙනවා කියන එක ඔන්න පේනවා පැහැදිලිව right මේ ලෝ එකේ එතන තියෙන liquidity market එක ගත්තා electric shop එකක් දුන්නා එතක මෙන්න මෙතන ගිය සතියේ liquidity ඔන්න මේ කැලේ එකෙන් අරගෙන තියෙනවා right ඉතින් ඒකත් බලාගත්තා සහ මෙන්න මෙතන තියෙනවා හොඳ fair value gap එකක් ඉතින් fair value gap එකට හරියටම market එක මෙන්න tap කරලා තියෙන fair value gap area zone එකේම තමයි තියෙන්නේ. මෙන්න මේ විදිහට market එක. ඉතින් ඒකත් එක්ක මෙතන trade soft එක දීලා තියෙන එකත් එක්ක අපිට කියන්න පුළුවන් market එකේ අපිට uptrend එකකට යන්න පුළුවන් market එකේ long entry එකක් අපිට ගන්න පුළුවන් වේවි කියන prediction එකේ අපිට ඉන්න පුළුවන්. right මම දැන් මෙතනින් shift වෙන්නම් 3 hours වලට වගේ නම් ඊට පස්සේ මෙන්න මෙතනත් ඔන්න triple soft එකක් දීලා තියෙනවා කියලා මම මේ විදිහට මාක් කරගෙන තියෙනවා liquidity වරන් තියෙනවා මෙන්න තියෙනවා SNR right SNR Malaysian SNR support එකක් තියෙනවා ඒ වගේම මෙන්න මෙතනින් liquidity ගත්තත් එක්ක මම මේක පොඩ්ඩක් අහපුවා shift වෙන්න 1 hour වලට වගේ right 1 hour වල මෙන්න මේ විදිහට CSID එකක් තියෙනවා මේ විදිහට CSID එකක් තියෙනවා CISP එකක් තියෙනවා මෙන්න මේ විදිහට market එකේ නැත්නම් මේක අපිට කියන්න පුළුවන් CISP එකත් එක්ක මේක order block එකක් විදිහට අපිට ඔන්න ගන්නත් පුළුවන් right වෙන මෙතන liquidity shift කරනත් එක්ක එහෙනම් මෙතනත් ඔන්න liquidity මේ market එක අරගෙන තියෙනවා මෙතන තියෙන order block zone එකක් ඒතකොට දැන් තියෙන prediction එක අනුව market එක මේ දැන් තියෙන zone එකේ ඉඳලා මෙන්න මේ විදිහට market එක මෙතන tap කරලා මෙතන හැදෙන confirmation එක market එකයි down වෙන්න පුළුවන් එහෙම නැත්නම් මේක break කරොත් අපිට එතනින් බලන confirmations එක long entry එකට වගේ යන්න පුළුවන්. ඉතින් මගේ prediction එකත් එක්ක නම් තියෙන්නේ අපිට මෙන්න මේ external liquidity target කරන්න පුළුවන් කියලා market එකේ. ඒක තියෙන මෙන්න මේ external liquidity market එකේ target කරන්න පුළුවන් දැන්. එතකොට ඔයාලට long position එකකට දැන් තියෙන market එක මෙතන ඉඳලා ඔයාලට SL stop loss එක දානවා නම් චුට්ටක් යක්ක මේ වගේ gain එකකට stop loss එක දාන්න මොකද මෙන්න මෙහෙන් liquidity ආය ගන්න market එකේ එන්න පුළුවන් right මෙතන liquidity market එක ගන්න එන්න පුළුවන් මේ වගේ week එකක් පල්ලෙහාට චුට්ටක් ගහලා ඊට පස්සේ market එක up වෙන්න යන්න පුළුවන් ඒකත් මම තියාගෙන SL එක චුට්ටක් ලොකුවට දාන්නේ කොහොමද ඔයාලට හොඳයි ඒකෙම target first target එක මෙන්න මේ short block එක ගන්න පුළුවන් මේ විදිහට උඩටම market එක move වෙයි ටාගට් සිද්ධියට ඔයාලට ටාගට් තියාගන්න පුළුවන් මෙන්න මේ ඒරියා රයිට් මේ ඔයාලට ටාගට් සිද්ධියට මාකට් එකේ තියාගන්න පුළුවන් හැකියාව තියෙනවා මෙන්න මෙතන හයි එකම ඔයාලට ටාගට් එකකට ඕන නම් මාකට් එකේ දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක තියාගන්න පුළුවන් හැකියාව මාකට් එකේ තියෙනවා රයිට් ඉතින් ඔන්න ICT පැත්තෙන් පොඩි අප්ඩේට් එකක් දුන්නා සයිලයිට් view පැත්තෙන් normal බැලුවොත් මෙතන දැන් correction එක තමයි තාපරන්නේ ඉන්නේ එතකොට වෙන්න මේ high එක break කරලා උඩින් හැදෙද්දී අපිට first view එකක් වගේ ඕනනම් mark කරගන්න පුළුවන් මෙතන තියෙන මේ order block එකෙන් sorry fair value gap එකෙන් අපිට mark කරගන්න පුළුවන් ඒ කියන්නේ like market එක මෙන්න මේ විදිහට කචුට්ටක් අපි බලමු තා පොඩි leg එකක් අනිවාර්යයෙන්ම සමහර විට down වෙන්න පුළුවන් right wave 5 මේ විදිහට පොඩ්ඩක් තව down එකක් දෙන්න පුළුවන් නමුත් ඒක නම් ෂුවර් කරන්න අමාරුයි තව down එකක් දෙයි කියලා දැන් ඉක්සෝන් එකෙන් අපිට මේ ටාගට්ස් වලට යයි මේ ටාගට් වලට ගිහිල්ලා මම අර කිව්වා විදිහට මෙතනට ගිහිල්ලා ඊට පස්සේ ඔන්න 5 leg එක මේ විදිහට 5th leg එක අපිට ටාගට් කරන්න පුළුවන් වේවි දැන් තියෙන සිටුේෂන් එකත් එක්ක මේ wave එක තාම complete වෙලා තියෙන්නේ ඒතර මාකට් එක මේ වගේ ගිහිල්ලා මෙන්න මේ විදිහේ correction එකක් right මෙන්න මේ විදිහේ movement එකක් market එකේ හදන්න පුළුවන් right මෙන්න මේ වගේ movement එකක් market එකේ හදන්න පුළුවන් හරි ඉතින් කොහොම වුණත් අපිට දැන් long position එකකට market එකේ යන්න පුළුවන් sorry අය බලමු මොකද market එක වෙන්නේ කියලා දැන් මෙන්න මෙතනත් මේ liquidity හොඳට ලස්සනට liquidity මෙතනත් මේ sweep කරලා තියෙනවා right
බල මාකට් එක මොකද වෙන්නේ කියලා එන්ට්‍රි එකක් දාගන්නවා නම් ලෙවරේජ් කරලා වල ඒවා මැනේජ් කරලා රිස්ක් එක මැනේජ් කරලා වලට එන්ට්‍රි එකක් ප්ලේස් කරගන්න පුළුවන්. හරි. දැන් ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මොනවද මොකද දවසක් channels වලට join වෙන්න, ඒ වගේම ඔයාලා trading ඉගෙන ගන්න කැමති නම් අපේ free groups තියෙනවා. ඒවට join වෙන්න. ඔයාලා groups වලට join වෙනවා. so ලොකු opportunity එකක් වෙයි මෙන්න මේ trading වලට, right? එහෙනම් අපි අද කරන්න end කරන්න අපේ වීඩියෝ එක. subscribe කරන්න නම් subscribe කරන්න, ඒ වගේම comment කරන්න කරන්න. අපි ඊළඟ ආයෙත් එකේ මම මිස්ටර් ජයදේව